හෙල්ලෝ ගයිස් ඉතින් අද සාදරයෙන් පිළිගන්න ICT Pro ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් මම ඔයාලට අද ගෙනල්ලා තියෙන ඔයාලගේ තියෙන normal mobile phone එක use කරලා කොහොමද ඔයාගේ මේ phone එකේ ලස්සන cinematic look එකක් තියෙන සුපිරි වීඩියෝ එකක් record කරන්න කියලා. ඇත්තටම මම කියන ක්‍රමය අද ඔයාලට පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන මේ පුංචි mobile phone එක use කරලා ඔයාලට පුළුවන් DSLR වගේ සුපිරි කැමරාවල තියෙන settings උනත් ඔයාගේ phone එකට ගන්න. ඒ වගේම ඔයාලට ලස්සන cinematic වීඩියෝ එකක් උනත් record කරගැනීමේ හැකියාවක් තියෙන අද මම කියන ක්‍රමය පාවිච්චි කරලා. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු කොහොමද එහෙම අපි කරන්න කියලා. ඉතින් guys ඔයාලා මේකට මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ තියෙන mobile phone එක අරගෙන Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා ඔයාලා search කරගන්න ඕනේ Filmic Pro කියන application එක. ඉතින් ඔයාලට ගිහිල්ලා search කරාට පස්සේ මේ උඩින්ම එනවා. ඒක ඔයා install කරගන්න ඕනේ. ඉතින් install කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒක open කරගන්න. ඉතින් open කරාට පස්සේ ලස්සන interface එකක් තමයි තියෙන්නේ. ඉතින් දැක්ක ගමන් ලොකු settings ගොඩක් පේනවා ඇති. ඉතින් ඇත්තටම මේ වගේ පොඩි දේවල් අපිට වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම මේක DSLR කැමරාවක තියෙන විදිහටමයි තියෙන්නේ. ඉතින් අපි මේකේ settings ගැන කතා කරොත් වම් පැත්තේ කෙළවරේ තියෙන option එක. ඒ click කරාට පස්සේ අපිට option තුනක් එනවා. ඒකේ vertical කියලා එකක් තියෙනවා. ඒක click කරාට පස්සේ අපිට තැන් දෙකක් select කරලා ඒ තැන් දෙකේ ලස්සනට photos ගන්න ඒ තැන් දෙක ගානට select කරලා අපිට ගොඩක් දේවල් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මැද්දේ තියෙනවා center කියලා එකක්. ඒක ක්ලික් කරාට පස්සේ අපිට එක තැනක් select කරන්න පුළුවන්. ඊට අපිට manual කියලා එකක් තියෙනවා. manual එක select කරාට පස්සේ අපිට හැම තැනම වගේ අපිට කැමති තැනක select කරලා අපිට ඇති ගන්නට හදා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේකේ ISO හදා ගන්න පුළුවන්, LV හදා ගන්න පුළුවන්, ගොඩක් දේවල් අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම blur එක ඇති ගන්නට හදාගන්න වෙනස් කරගන්න, ඒ වගේම light එක හදා ගන්න, ඒ වගේ ගොඩක් දේවල් මෙන්න මේ manual එක දාලා කරත් අපිට කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම නම් කියන්නේ ඔයා manual එක දාලා මේ දේ කරගන්න. ඊට පස්සේ අපිට ගොඩක් දේවල් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ තව අපිට පුළුවන් manual එක දාලා මේකේ zoom එක උනත් ගානට හදාගැනීමේ හැකියාව. මේකේ යටම option එකක් තියෙනවා. ඒක එබ්බුවට පස්සේ අපිට පේන ඇති අපිට color එක select කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ manual එක දාලා හරි මොකක් හරි option එකක් දාලා කරොත් අපිට මේ වීඩියෝ එකේ color එක උනත් හදාගැනීමේ හැකියාව. ඉතින් එතකොට අපිට පුළුවන් අපි කැමති color එක දාලා අපිට කැමති විදිහට මේකේ light system මේවා හදාගන්න. ඊට පස්සේ මේ මෙතන ඉසෙට් අකුර click කරාට පස්සේ අපිට option කිහිපයක්ම වැටෙනවා. ඉතින් අපිට මේ option වලින් එක ඒවා තියෙනවා. අපිට නිකම්ම filters දෙනවා මේ කට්ටිය. ඉතින් අපි කරන වීඩියෝ එකට අනුව අපිට කැමති filters එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව මේකේ පුළුවන් අපේ color එක select හදාගන්න. ඉතින් color එක natural විදිහටද අපිට අවශ්‍ය විදිහට warm විදිහටද අපි කැමති විදිහට color එක වුණත් හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට shadow එක, ඒ වගේම RGB colors අරගෙන මේක අපිට වීඩියෝ එක ලස්සන කරගන්න මේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට මේකේ තියෙන Wi-Fi ලකුණෙන් එකක් පෙන්වනවා. අපි ඒක select කරාට පස්සේ අපිට මේක off කියලා තමයි පෙන්වන්නේ. ඉතින් අපිට මෙතන control කියලායි monitor only කියලායි එකක් තියෙනවා. ඉතින් අපි control දුන්නොත් අපිට control කරගන්න පුළුවන් අපේ monitor එකට හරි අපේ මොකක් හරි digital screen එකකට අපි මේක කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මොකක් හරි අපි ෆෝන් එකේ වීඩියෝ කරද්දී අපි ලැප් එකෙන් හරි මොකක් හරි අපි වීඩියෝ කරන බලන්න ඕනේ දෙයකින් අපිට මේක බලා ගැනීම හැකියාවක් තියෙනවා. මේ control කියන එක දුන්නොත් ඒ වගේම අපිට තව මේක ඇතුළතදී control කරගැනීමේ උනත් හැකියාවක් තියෙනවා. හැබැයි මේකේ monitor only දුන්නාට පස්සේ අපිට view එක බලා ගන්න පුළුවන්. හැබැයි අපිට control කරන්න බෑ. ඉතින් අපි control දීලා අපිට control කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මම මේ monitor එකට ගන්න පොඩි application එකක් ඕනේ monitor එකට දාගන්න. ඉතින් මම මේ application එක පල්ලෙහා description එකෙන් දාලා තියන්නම්. ඉතින් guys මේකේ settings එක ගියා. settings එක මෙන්න මේ හොඳ දැතිරෝධයක් වගේ පෙන්වන්නේ. ඒකට ගියාට පස්සේ අපිට settings එකට යන්න පුළුවන්. ඉතින් settings එකේ video කියන එකට මම ගිහිල්ලා පෙන්නනම්. ඉතින් අපිට පුළුවන් ඒකේ video එකේ range එක අඩු කරගන්න, වැඩි කරගන්න. ඒ වගේම අපිට අවශ්‍ය ගානට full HD ද, HD ද, 4K ද යනකම් අපිට වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය FPS ගානේ වුණත් අඩු වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ තව මේකේ option ගොඩක් තියෙනවා hardware එකේ. ඉතින් මම දැනට මෙන්න මේ standard කියන එකට යන්න. ස්ටේබල් එකේ අපිට පුළුවන් ස්ටේබල් එක හදාගන්න. ඒ වගේම තව මෙතන audio කියලා එකක් තියෙනවා. ඉතින් අපිට මේ audio කියන එකට ගිහිල්ලා අපේ audio එක හදා ගන්න පුළුවන්. අපේ mic on off කරන්න. ඒ වගේම අපිට sound එක ගන්න කොහෙන්ද කියලා ඒවා හදා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තව ගොඩාක් option කිහිපයක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ වගේනුත් අපිට හදා ගන්න ඕන දේ මොකද්ද කියලා අපිට හදා ගැනීම හැකියාවක් තියෙනවා.
ඉතින් ගයිස් ඔන්න ඕක ගැන තමයි ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන හිතෙන් දේ අනිවාර්යෙන් කමෙන්ට් කරගෙනත් යන්න. මේ වගේ වීඩියෝස් තවදුරටත් ඔයාලට ඕන නම් අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් කරන්න. ඉතින් අද වීඩියෝ මම ඔයාලට මෙච්චරයි ගෙනාවේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි. අලුත්ම ටෙක් ගැජට් එලියට ගමු අපි අන්බොක්ස් කරලා රිවිව් එක දෙන්නම් සැරෙන් software update අලුත් දේ follow කරන් දැනගන්න ඕන හැමදේම එකම තැනින් එන්න IC Bro ශ්‍රී ලංකා එක්ක එකතු වෙන්න එන්න IC Bro ශ්‍රී ලංකා subscribe කරන්න